මගේ කාර් එකේ බැටරි එක දැන් ෆුල් charge වෙලා තියෙනවා. මම ඒත් විශ්වාස කරන්නේ නැහැ අන්තිම කට්ට හරියටම ෆුල් charge වෙලා කියලා. ලොකු පරිශ්‍රමයක් දරන්න උනා මේ ගානට charge කරගන්න. දැන් මං හදන්නේ මේකේ EV mod එකෙන් මට කිලෝමීටර් කීයක් විතර යන්න පුළුවන්ද කියලා මේ charge වෙලා තියෙන ප්‍රමාණය. ඔන්න මම ගමන ස්ටාර්ට් කරා. මේ දැන් මං යන්න පටන් ගත්තා දැන් EV mod එකෙන් තමයි යන්නේ. මේ මගේ මයිලේජ් එකත් 0 කරගත්තා. ඔන්න දැන් මම පටන් ගත්තා. මයිලේජ් එක 0. දැන් ඉඳලා මේ මයිලේජ් එක මනින්න පටන් ගන්නවා. දැන් මම EV mod එකෙන් තමයි drive කරන්නේ. ෆ්ලැට් පාරක් තියෙන යන්න. බලමු අපි මේ ෆ්ලැට් පාරේ කිලෝමීටර් කීයක් මට EV mod එකෙන් යන්න පුළුවන්ද කියලා. මම AC on කරේ නෑ. මට AC නැතුව කොච්චර EV mod එකෙන් AC use කරන්නේ නැතුව EV mod එකෙන් කිලෝමීටර් කීයක් විතර යන්න පුළුවන්ද කියලා බලන්න තමයි මම මේ ටෙස්ට් එක කරන්නේ. තාම මේ තිබ්බේ ගානටම වගේ තියෙනවා charge පොඩ්ඩක්වත් අඩු වෙන්නේ නැහැ. මම කිලෝමීටරයයි මීටර් 200කුත් ආවා. කට්ටයක්වත් අඩු වුණා නම් පෙන්වුවේ නැහැ. හැබැයි අඩු වෙලා පෙන්වුවේ නැහැ. තාම ඒ ගානම තමයි. තාම EV mod එකේ යන්නේ 60 කිලෝමීටර් 57යි. බැටරි අඩු වෙන්නේ නැහැ. තාම මේ විදිහටම යනවා. බැටරි එකේ යම් ප්‍රමාණයක් අඩු වෙලා ඇති. තාම ඒක මේ අඩු වුණා කියලා පෙන්වන්න තරම් ප්‍රමාණයක් අඩු වෙලා නැතුව ඇති කට්ටයක්. දැන් නම් කට්ටයක් අඩු වුණා. එක කට්ටයක් අඩු වුණා. කිලෝමීටර් 2ක් ආවා. AC යූස් කරන්නේ නැහැ මම. AC නැතුව තමයි AC ඔෆ් කරලා තමයි මේ ගමන යන්නේ. without AC මට කොච්චර දුර ප්‍රමාණයක් යන්න පුළුවන්ද කියලා තමයි මම මේ ටෙස්ට් කරන්නේ. කිලෝමීටර් ප්‍රමාණය 2.5ක් ආවා. එක කට්ටයයි අඩු වුණේ.